ඇයි මේ දිගුකාලීන වකුගඩු රෝග තත්ත්වයන් නැති වෙන්නේ? විශාල වශයෙන්ම දිගුකාලීන වකුගඩු රෝගය ගැන අපේ රටේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල හේතුව හඳුනා නොගත් වකුගඩු රෝග වාර්තා වීමට පටන් ගැනීමත් සමග. නමුත් මේ වන විට මේ දිගුකාලීන වකුගඩු රෝගවලට තියෙන ප්‍රධානම හේතුව තමයි අපේ රටේ බහුල බෝ නොවන රෝග වන දියවැඩියාව, අදිරුධිර පීඩනය වැනි තත්ත්වයන්. ඒ විතරක් නෙමෙයි, මේවට තවත් හේතු තියෙනවා. දිගුකාලීන වකුගඩු රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් වකුගඩු වල නැත්නම් ඒ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇති ආසාදන, ගල් වැනි තත්ත්ව නිසා, ඒ වගේම පරම්පරාවෙන් පැවතෙන වකුගඩු රෝගී තත්ත්වයන් නිසා, తాවකාලික වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයන් දීර්ඝකාලීනව පැවතීම නිසා මේ වගේ තත්ත්වයන් හේතු වෙනුත් දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.